අවධානය සඳහා අද මේ ලයිව් වීඩියෝ කරනකොට මාත් එක්ක නොෙල් ඉන්නවා. පොඩි කතාවක් කියන්න යන්නේ. මේක සියලු දෙනාගේම වැදගත්කම සඳහා තමයි අපි කියන්නේ. අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. මොකද අද කාලේ අපි හැමෝම ඔන්ලයින් පාවිච්චි කරනවා. මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා. මේ හරහා දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඔයාගේ අවධානය සහ දේ සඳහා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි මොබයිල් පාවිච්චි කරනකොට අපි දන්නවා Facebook පාවිච්චි කරනවා, YouTube පාවිච්චි කරනවා, WhatsApp පාවිච්චි කරනවා, SMS පාවිච්චි කරනවා. අපේ බැංකු ගිණුමත් මේකේ තියෙන OTP තියෙනවා. මේ විදිහට තමයි අපි යන්නේ. අපි කාටවත් ෆෝන් එකෙන් ගැලවෙන්න බෑ. නමුත් අද අපේ නොෙල් කියන්නේ අපේ ෆොටෝස්ටා ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. ඒ වගේම මිනින්දෝරු මහත්තයෙක්, ඒ වගේම අපි NPP එකේ අලුත්ම മന്ത്രി කෙනෙක්. ඉතින් අපි මේ නොෙල් හඳුන්වා දුන්නා මේ කතාව කියන්න. අද නොෙල් අකරතැබ්බයක් වෙලා තියෙනවා. මේ අකරතැබ්බය අපි කොතනද කොහොමද උනේ කියන එක පටන් ගමු. මට අද උදේ WhatsApp වලින් කෝල් එකක් ආවා. ඒක පිටරටින් ආවේ ડોક્ટર රාජ් කියලා. එයා කතා කරලා කිව්වා මේ අද රෑ 8ට Zoom meeting එකක් තියෙන ෆොටෝග්‍රැෆි සම්බන්ධව. ඒකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. ඉතින් මම කිව්වා කැමතියි කියලා. ඉතින් මම දුරට හිතුවේ නෑ. එතකොට ඊට පස්සේ නම් මේ OTP නම්බර් එකක් වැටෙනවා. ඒක කියන්න කිව්වා යාට. ඉතින් මම කිව්වා. ඒ කියලා හරියනම් රෑ 8ට හම්බෙමු කියලා කෝල් එක ඉවර වුණා. ඊට පස්සේ පැය දෙකකට විතර පස්සේ මගේ යාළුවෝ විටින් විට මේ වෙනකොට 100ක් විතර කතා කරන්න පටන් ගත්තා. හරි. මට පොඩි අවස්ථාවක් දෙන්න. දැන් මේ වෙන්නේ මෙහෙමයි. කෝල් එකක් ඇවිල්ලා කියනවා මේ ඔයාගේ මොබයිල් එකට OTP නම්බර් එක කරලා තියෙනවා. මට මේක කියන්න කියලා. හරිනේ. මේ කිව්ව සැනකින් වෙන්නේ සතුරා අර OTP නම්බර් එක අරගෙන එයාගේ මොබයිල් එකකට මේ නොෙල්ගේ WhatsApp නම්බරේ දා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? නොෙල්ගේ ඉන්න අර සියලුම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක එයාගේ අතට යනවා. සතුරාගේ අතට යනවා. ඊට පස්සේ සතුරා ක්‍රියාත්මක වෙනවා. සතුරාගේ පණිවිඩය මොකක්ද උනේ යාළුවට? ඔව්. යාළුවන්ට කියලා තියෙන්නේ ඉස්සෙල්ලාම මැසේජ් එකක් ඇවිල්ලා තියෙන යාළුවට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා මේ මට පුළුවන් උදව්වක් කරන්න මං අමාරුක වැටලා ඉන්නේ කියලා. ඊට පස්සේ යාළුවෝ ගොඩාක් දෙනෙක් අහලා මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ account number එකක් ඩයස් කියලා පුද්ගලයෙකුගේ දේවල් කොමර්ෂල් බැංකුවේ account number එකක් එවලා ඒකට මේ රුපියල් ලක්ෂයක් දාන්න හදිස්සි මේ කරදරයක් වෙලා තියෙන්නේ හෙට වෙනකොට ආපහු රිටර්න් කරනවා කියලා. ඒක තමයි මැසේජ් එක ඊට පස්සේ අර ඒකට දෙවනුවට කියලා තියෙන්නේ යාලා. හරි. නොෙල්ගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වශයෙන් මටත් මේ WhatsApp පණිවිඩය විශේෂයෙන්ම අපේ නීතිගේ චානක අපේ වික්‍රම මතක් කරන්න ඕනේ නොෙල් චානකටත් ගිහිල්ලා තිබුණා. චානක සුද්ධ සිංහලෙන් උත්තර දීලා තිබුණා. ඉතින් ඒ චානක ලෝයර් කෙනෙක් ඔබ දන්නවා දාන්න ඕනේ. ඉතින් මමත් එක නිකන් ඇන්දිලා වගේ දාන්න ඕන්න මෙන්න ගානට ගිහිල්ලා. හැබැයි මම එනකොට මේ කතාව දැනගෙන තමයි මම chat එක ගත්තේ. මටත් ආවෙකට රිප්ලයි කරලා මේ විදිහට ආවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. මේක බලන ඔයාගේ කාගේ හරි ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ Facebook පාවිච්චි කරනවා, Messenger පාවිච්චි කරනවා, WhatsApp පාවිච්චි කරනවා, YouTube පාවිච්චි කරනවා, X පාවිච්චි කරනවා, Instagram පාවිච්චි කරනවා, LinkedIn පාවිච්චි කරනවා. මේ ඔක්කොම ගොඩක් social media බැඳෙන්නේ නෝල් මේ මොබයිල් නම්බර එකේ තියෙන නම්බර එකත් එක්ක. හැබැයි මේකට තමයි verification යවන්නේ. නැත්නම් ඔයාගේ email එකත් එක්ක. ඔයාගේ බැංකු කටයුතු කරද්දී. හැබැයි මේ ඔයාගේ එකට එන නම්බර එක කාට හරි දුන්නොත් හරි share වුණොත් හරි ඔයාගේ නම්බර එක අනිවාර්යෙන් හැක් වෙනවා. එහෙම හැක් වුණාම වෙන්න පුළුවන් දේ තමයි ඔයාගේ ඉන්න අයට කතා කරලා නොෙල් කියන විදිහට තමයි යන්නේ. දැන් නොෙල්ගේ මැසේජ් එකනකොට කාටවත් තේරෙන්නේ නැහැ මේ හැක් කළා කියලා. මොකද වාසේ උකලා තියෙන නොෙල් කියලානේ. එතකොට මේ විදිහට එන්නේ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් අවබෝධයෙන් තියාගන්න ඕනේ. ඒ වගේම දැන් මේ යාළුවෝ කොහොමද නොෙල්ට උදව් කරන්න ගිය කියන එකත් අපි ප්‍රකාශ කරමු. ඔව් දැන් සමහර මගේ රට ඉන්න වෛද්‍යවරයෙක් එහෙම එයා සල්ලි දාන්න ගිහිල්ලා අර නම වෙනස් සින්ද පොඩ්ඩක් ඔන්න මෙන්න එයාගේ මැනේජර් හරහා මට කතා කරලා ඇහුවා මේ මිස්ටර් ජයසුන්දර සල්ලි ඉල්ලලා තියෙනවා. නමුත් ඩයස් කියන පුද්ගලයෙකුගේ නමින් තමයි දාන්න කියලා තියෙන්නේ. ඇයි එහෙම කියලා අහලා නෑ සල්ලි දාන්න ලෑස්ති වෙලා. ඉතින් ඊට පස්සේ මම කිව්වා මේක මගේ එකක් නෙමෙයි මේ හැක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒක නැවතුනේ. තව මේ කිට්ටුව ගමි කිට්ටුව මල්ලි කෙනෙකුට පණිවිඩය කියලා එයා ඉතින් account වලට දාන්නේ මොකටද මේ අයියට ගෙනත් දෙන්නම් මං කියලා එයා රුපියල් ලක්ෂයක් ගෙදරට අරන් ආවා. ඉතින් අරගෙන ඇවිල්ලා. ඔව් අරන් ඇවිල්ලා දෙන්න. ඒ වගේ ඔන්න මෙන්න අවස්ථා 4-5ම මේ මග ඇරුණා. ඔන්න වෙලා තව පොඩ්ඩෙන් දානවා යාලා. තව පොඩ්ඩෙන් දානවා. මගේ කියන තියෙන විශ්වාසයට ඇඳුනුකමට. ඉතින් අර ටිකක් බුද්ධිමත් සෝෂල් මීඩියා සේම හැන්ඩල් කරන කෙනෙකුට ඉතින් අර අවබෝධයෙන් මේ සර් වගේ අය පොඩ්ඩක් අර විමසිල්ලෙන් ඉඳලා ඒකට ක්‍රියාමාර්ග අරන්. ඉතින් ඊට පස්සේ මම දැන් පොලිසියට දැනුම් දුන්නා. පොලිසියට දැනුම්ලා. හරි අපි ඒ පියවරට දැන් මෙන්න මෙහෙමයි. මතක තියාගන්න අද අපි සතුරා දන්නවා මේ කොහොමද ඔයාගේ මුදල් එයාගේ account එකට ගන්න කියලා. හැබැයි අද වෙසක් පුන් පොහොද අපි දන්නවා හොරකම් කිරීම කියන්නේ බරපතල සිල්පද පහ අතර තියෙනකොට වැරද්දක්. ඒ වගේම තමයි බොරු කීම වැරද්දක්. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මය තුළ පන්සිල්පද පහ තුළ මේක තියෙනවා. ඒකම කිතුරු දහවෙදි මේ දේ සඳහන් කරනවා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාගේ
පර්සනල් ඩීටේල් අපි එක්ස්පෝස් කළොත් එහෙම අපි අමාරුවට වැටෙන්න පුළුවන්. අපි සතුරාට ජයග්‍රහණ දීලා සතුරාට අහු වෙන්න පුළුවන්. අපි අනිවාර්යෙන් ඒක වළක්ව ගන්න ඕනේ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොකද අපි හැමෝම දන්නවා අපි මොබයිල් පාවිච්චි කරන්න ඕනේ, සෝෂල් මීඩියා පාවිච්චි කරන්න මේ WhatsApp මේ එකත් එක්ක අපි ඔන්ලයින් එකේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක මේ දේවල් කරගන්න ඕනේ. අපි කාලේ ගත වෙලා අපි ඉස්සර බැංකුවට ගිහිල්ලා මුදල් දැම්මනම් දැන් අපේ account එකට සල්ලි එනවා අපි වියදම් කරන්නෙත් සල්ලි නෙමෙයි අපි ඔන්ලයින් සල්ලි එනවා ඔන්ලයින් වියදම් කරනවා ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා ඉතින් එතකොට මේ වගේ දේවල් කරන්න පෙළඹෙනවා කට්ටිය ඉතින් නමුත් අපි දන්නවා ඒක හෘද සාක්ෂියට විරුද්ධයි කියලා ඉතින් නමුත් ඔයාගේ යාළුවෙක්ගෙන් අපි පණිවිඩය ඔයාගේ යාළුවෙක්ගෙන් ඔයාට එනවා මං අමාරු වෙట్లా ඉන්නේ මුදල් දාන්න කවදාවත් දාන්න එපා එයාට කතා කරලා කෝල් එකක් බලලා මේක හරියට දැනගන්න එක ඒක මෙසෙන්ජර් වෙන්න පුළුවන් WhatsApp වෙන්න පුළුවන් මොකද එහෙම දැම්මහම දැන් අපි හිතමු නොයල්ගේ මේ කියලා අර ඩයස්ගේ account එකට සල්ලි දානවා එතන නොයල් කියන මම ඔයාටනේ සල්ලි දුන්නේ කියලා දැම්ම කෙනා නොයල්ගෙන් ඉල්ලනවා එහෙම ඉල්ලුවොත් ඔක අමාරුවකට වැටෙනවා ඇත්තටම අමාරුවක වැටෙනවා. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මේ පුද්ගලයා අපිට ඩයස් කියන account holder account එකේ තියෙන commercial බැංකුව දෙහිවල සහකාවේ හැබැයි account එකක් open කරන්න අනිවාර්යයෙන්ම NIC එකක් ඕනේ. ඉතින් ඩයස් දැනගන්න ඕනේ ඩයස් පේ වීඩියෝ එක බලනවා නම් ඔයාව trace වෙනවා ඔයාගේ NIC එකත් එක්ක. ඉතින් ඒක විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ. තව මේකට අදාළව අපි කිව යුතු කරුණු ටික නොයල් මේ වෙනකොට මොකද විශේෂයෙන්ම NPP එකේ අලුතෙන් තේරීපත් වුණු മന്ത്രിවරයෙක් එක තමයි මේ සතුරා ගනුදෙනු කරන්නේ. නමුත් මේක අනිත් පුද්ගලයන්ට මේ දේ නොවිය යුතුයි. අන්න ඒකයි විශේෂයෙන් මේ සර් මැදිහත් වෙලා මේ අපි මේ වැඩසටහන කරන්නම හේතුව ඒකයි. මට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න කියන එක. නොවෙන්න. ඔව් ඒක හරි අපරාධයක් නිකන් අපි හිතාමතා නිකන් කූට විදියට රැවටීම කියන්නේ කොච්චර බරපතලයිද? ඔව්. ඉතින් ඒක වළක්වා ගැනීම තමයි. නමුත් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ නිකන් ඒ සතුරා ඉතින් සූක්ෂම නිසා මේ නිකන් ඊටාම සූක්ෂම ආකාරයට අපි දැන් දැනුවත් වෙලා ඉන්නවනේ ඔක ගක් දෙනෙක් උන්නට මේ අපි අහුවෙන අවස්ථා එන්න පුළුවන්. ඒ නිසා එකම ඉල්ලීම තියෙන්නේ WhatsApp වලින් නාඳුන කෝල් එකක් આવොත් ආන්සර් කරන්න එපා. ඒක එහෙම කට් කරලා දාන්න. හරි. අපි මේක හඳුනනවා මේ Devil's Day and Devil's Hour. ඒ අපිට හැම වෙලාවෙම තියෙනවා. ඉතින් නොයල් අපි අනිවාර්යයෙන්ම දන්නවා හැමෝටම උදව් කරන කෙනෙක්. බොහොම පින්දහම් කරන කෙනෙක්. හැමෝටම උදව් කරනවා. නමුත් ඒ හැමෝටම උදව් කළා කොච්චර සමාජ සේවයක් කළත් ඒ යම් වෙලාවක අර ඩෙවල් අවයකට ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඒක අනිවාර්යෙන් අවබෝධ කරගන්න යක්ෂයාගෙන් කොහොමද සතුරාගෙන් කොහොමද අපි මේක බේරෙන්නේ කියලා. ඒ අවබෝධය තියෙන අපි මේ පණිවිඩය ඔයාට ගෙහින්නේ ඔයාගේ ජීවිතය තුලත් එහෙම ඩෙවල් අවය එකක් තියෙන්න පුළුවන්. යක්ෂයාගේ කාලයක් සතුරගේ කාලයක් තියෙන්න පුළුවන්. ඒකෙන් ඔබ ගැලවෙන්න ඔබ අනිවාර්යෙන් මේ දේ දැනගන්න ඕනේ. ඒ නිසා කාටවත් ෆෝන් එකක් Taman සතු මොබයිල් එක අනිත්ට දෙන්න එපා විහිළුවටවත්. ඒ වගේම තමයි කිසිම වෙලාවක ඔයාට එන OTP එකක් ෂෙයා කරන්න යන්න එපා. මොකද ඒ පොඩි වැරද්ද වෙන්නේ ඒ වෙලේ ගොඩක් හිතුවේ නෑ නේ. ඒක තමයි. පොඩි වැරද්දෙන් අද දවසම මම මේ ඉතින් හරි යාළුවෝ 100ක් විතර කතා කළා. ඉතින් හරි බරපතලයි. ඉතින් පොලිසි ගානේ බැංකු ගානේ රස්තියාදු වෙනවා. ඒ වගේ ඉරණමක් තව කෙනෙකුට ඇති නොවෙන්න තමයි අපි මේ පුළුවන් තරම් ඉල්ලා හිටින්නේ. හරි. ඉතින් ඒක තමයි මොකද වැරදිලාවත් නොයල්ගේ යාළුවාට නොයල්ගේ තියෙන හොඳකමට වැදගත්කමට මේ වෘත්තියට කරු කරලා මේ පුද්ගලයා ගැන හිතලා account එකට දාන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ඩෑස්ට කියන ඩෑස් මේ පාර හැප්පුණේ වැරදි මිනිහත් එක්ක. ඉතින් අපි ඩෑස්ට අනිවාර්යයෙන් මොකද මේ වගේ දෙයක් කරන්න සතුරාට ලංකාවේ බැංකුවක account number එකක් තියෙන්න ඕනේ. ඒ account number එකේ NIC number එකක් තියෙනවා. අතන මම ඔහුගේ NIC number එක ඉල්ලුවා transfer කරන්න. ඉතින් මෙයා දුන්නේ නැහැ. මොකද මේක නිශ්චිත නමකින් NIC එකක් නැතුව බැංකුවක කරන්න බෑ. ඉතින් අපේ පොඩි දෙයක් තියෙනවා කමර්ෂියල් බැංකුවෙන් අපි ඉල්ලා සිටිනවා මේ account holder ගේ information දෙන්න අපි කෙලින් ඉල්ලන්නේ නැහැ ඔබට අධිකරණ නියෝගයක් ලැබෙවි අපි කියන්නේ කමර්ෂියල් බැංකුවේ දෙහිවල ශාඛාවේ මැනේජර්තුමාට ඉතින් ඒ අධිකරණ මේකෙදි දෙන්න වෙනවා ඒ නිසා ඒක අපි කෙලින්ම කියනවා සතුරා වා සූදානමින් සිටින්න ඔයාව ට්‍රේස් වෙනවා ඒක ඔයාට මේ වැරද්දක් කළා කොයි වෙලේ හරි ගැලවෙන්න හැකියාවක් නැහැ ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ඒ වගේම ඔයා වෙන කාට හරි මේක කරන්න තියෙනවා නම් ඒ ඉඩකඩ අපි ඔන්න නැවත්තන්න අපි උපරිම සෝෂල් මීඩියා හරහා ඔබව දැනුවත් කළා ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයට මේ පණිවිඩය කියන්නේ ඔයා අවබෝධය ලබා ගන්න අපි ඒකත් කියමු අපි මේක කරන්නේ හද පතුලෙන්ම මේ ඔබව බේර ගන්න ඔව් පුළුවන් තරම් අපි දැනුවත් කරලා මින්ප ඉදිරියට අවම කරගන්න ඕනේ 100%ම බැරි වුණත් පුළුවන් තරම් අවම කරන්න ඕනේ අපි එයාලට වැඩි ඉස්සරහක ඉන්න ඉදිරියේදී කටයුතු කරන්න ඕනේ ඒ හින්දා පුළුවන් ආදරණීයව ඉල්ලලා හිටින්නේ ඉතාමත් කල්පනාකාරීව මේවා පාවිච්චි කරන්න ඒ වගේම අනිත් කෙනෙක්වත් දැනුවත් කරන්න. අනිත් කෙනෙක්වත් දැනුවත්. විශේෂයෙන් මෙන්න මෙහෙම මොබයිල් ડોક્ટર රාජා කියලා මට කතා කළාට ඔය අපි අනිත් වෙන කෙනෙකුට කතා කරන්නේ ඒක නෙවෙයිනේ. අන්න හරි. වෙන නමකින් කතා කරලා රැවටීමක් කළා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතාමත් කල්පනාකාරී වෙලා
අහුවෙන්න එපා කියන ඉල්ලීම තමයි අවසාන වරටත් ඉල්ලන්නේ. හරි. මේකෙදි දෙයක් තියෙනවා විශේෂයෙන් මතක තියාගන්න ඔයා මොබයිල් පාවිච්චි කරනකොට ඔයා මොබයිල් පාවිච්චි කරන මේක පාවිච්චි නොකර බෑනේ අපි නිකන් ලුගේ නෙමෙයිනේ. අපි ඉන්නේ මේ යුගේ මොබයිල් පාවිච්චි කරන්න. මේ මොබයිල් පාවිච්චි කරන මේක අන්සතු කරන්න එපා. කැඩුනත් හදන්න දෙනකොට ඔයා වගකීමෙන් දැනගන්න ඕනේ ඔයාගේ ප්‍රයිවසි මේක තුල තියෙන ඔයා මේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒක අපි දන්න කැඩුනත් අනිත් කෙනා. ඒ වගේම තමයි අද කාලේ විශේෂයෙන්ම ඔයාගේ ඊමේල් එකෙන් ඔයා කොහේ හරි තැනක ගිහිල්ලා වෙන තැනක අපි ඉස්සර ඉන්ටර්නෙට් කැෆේ තුන හොඳ වෙලාවට අද නැහැ. ඔයා වෙන තැනක ගියොත් හදිස්සියට ලොග් වෙනවා. ඒක කරන්න එපා. තමන්ගේ මොබයිල් එක අන්සතු කරන්න එපා. ඒ වගේ එන කෝල් වලට ඔයාට පණ දෙන්නම් අරක මේක කරන්න එක්කවත් ඒ කියන්නේ දැන් ඔයාට කෝල් එකක් එනවා මේ දැන් උදාහරණයක් නොයල්ට කෝල් එකක් આવත් මෙන්න ලලිත සර්ට ප්‍රශ්නයක් මේ 10000ක් දෙන්න කියලා. කවුරු හරි කතා කළොත් අනිවාර්යෙන් දෙනවද නැද්ද නොයල්ගේ තියෙන හොඳකම? දෙනවනේ අනිවාර්යෙන්. දෙනවා. ඒ නොයල්ගේ හොඳකම. ඉතින් හොඳකමින් තමයි සතර ප්‍රයෝජනෙට ගන්න. ඒක මම දන්නවා නොයල්. එතකොට නමුත් අපි එවෙල කරන්න ඕනේ නොයල් මට මොන කරදරේ වුණත් පොඩ්ඩක් ඉන්න මම ලලිත සර්ට කතා කරලා බලන්න ඕනේ. කතා කරලා බලන්න ඕනේ. ඉතින් මම ඔක අපේ ඔෆිස් එකටත් ගිහිල්ලා කියලා තිබුණා මේ නොයල් කවුරු හරි කිව්වොත් අපේ ස්ටාෆ් එකේ ගොඩක් වැඩ කරනකොට කවුරු හරි ඇවිල්ලා මේ සර්ට මේ කැමරා එක මෙතෙන්ට ගේන්න එහෙම නැත්නම් සර්ට අමාරු මෙන්න මෙහෙම 10000ක් දෙන්න කියලා සර් කිව්වට කිසි කෙනෙකුට දෙන්න එපා. මං එහෙම එන්න ඕන නම් මම මේක කියනවා. ඔව් ඉතින් ඔකේ ලස්සන කතාවක් කියන්න ඕනේ මේ ඒකත් විශේෂයෙන් මතක් වුණා නොයල් ඔය පිටරටක මේ අම්මා දුවව මේ ඉස්කෝලේට යවලා කෙනෙක් ඇවිල්ලා තිනවා දුව පික් කරන්න. ඉතින් දුව දන්නේ නැහැ. හරි දුව කෙලින්ම අහලා තියෙනවා පාස්කෝඩ් එක මොකක්ද කියලා. තේරෙනවද කියන්නේ? ඒතර අර බලන්න පාස්කෝඩ් ඔව් අම්මා මාව කවුරු හරි ගන්න එනවනේ මට පාස්කෝඩ් එකක් කියලා. බලන්නේ බුද්ධිපත්ත. ඉතින් ඒක තමයි දැන් අපි දැක්කොත් අපි දන්නවා සම්පත් බැංකුවේ වෙබ් සයිට් එකේ ඒ වගේ හැදුණා. මේ වගේ දේවල් ගොඩක් වෙනවා. විශේෂයෙන් නොයල් මතක කරගන්න සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකේ ඒ වගේම එකක් හැදුවා. මෙහෙම හදලා සම්පත් බැංකුව නිරතුරු දැනුවත් කරනවා පුද්ගලයන්. ඒ වගේම තමයි පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ මෙහෙම කළා ඔයාගේ නමට පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. ඔයා මේකට දාන්න. ඒක ඔයා බලන්න මේ පිටරටින් පාර්සලයක් ඇවිල්ලා තියෙනවා. එහෙම තියෙනවා පිටරටින් පාර්සල් එකක් නොවලට ඇවිල්ලා තියෙනවා මේක ගන්න ඔයා මේ පේමන්ට් එක කරන්න කියලා. ඔයා පේමන්ට් එක කරන්න ගියාම ඔයාගේ සම්පූර්ණ කාඩ් එකේ තියෙන සල්ලි ටික සූරල එහාට යනවා. ඒ ලංකාවේ පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එක නෙමෙයි. ඔයා පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා කොත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. සම්පත් බැංකුව වැරදුනත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අනිවාර්යෙන් මේ වංචාව වලට ෆ්‍රෝඩ්ස් කියලා කියනවානේ. ඔව්. ඉතින් ඇත්තටම මේ අපි දැන් කියමු මේ වර්තමාන පවතින ආණ්ඩුව යටතේ මේ මිනිස්සුන්ට සෙත සැලසීම උදෙසා අපේ අනුර කුමාර ජනාධිපතිතුමාත් එක්ක මේ දැන් නොයලුත් ඒ පක්ෂයේ ඉන්න മന്ത്രിවරයන් නිසා මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ මිනිසුන්ගේ සුරක්ෂිතතාවය සඳහා? ඔව් ඒක උපරිමයෙන්ම ප්‍රධානම අරමුණ ඒක තමයි. වංචාව දූෂණය නැති කරලා මිනිස්සුන්ගේ සුරක්ෂිතතාවය අපේ ජනාධිපතිතුමා හැම අවස්ථාවෙම පැහැදිලි කරන්නේ ඒක කරන්න කියලා. ඉතින් ඒකෙදී අපි යම්කිසි දැනුවත්භාවයක සහයෝගයක් දෙන්න ඕනේ නීතිය පැත්තෙන් රජයේ පැත්තෙන් කරන්න ඕන යුතුයකම් ගොඩාක් ඉදිරියේදී කරනවා. ඉතින් නමුත් ඒක පාටම නවත්ත ගන්න බැරි වෙනවා. අපි දෙගොල්ලම එකතු වෙලා තමයි කරගන්න වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ තරුණ පරපුර මේ හැකර්ස්ලා IT විශේෂයෙන් මේ අපි දන්නා ආණ්ඩුවේ වෙබ්සයිට්ස් හැක් වුණා. අපි දන්නවා ඒක ආණ්ඩුවේ වෙබ්සයිට් විශේෂයෙන් මට මතක විදිහට කියන්නේ නිලතල දරණයගේ සයිට්ස් පව හැක් වුණා. ඉතින් තරුණ අය මේකේ IT පැත්තට ඉන්නවා. මේ හැකින් කියන ඒකත් එක්තරා දෙයක් මේ ලෝකේ පැවැත්ම උදෙසා සතුරුව පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒක අපි අවබෝධයෙන් තියාගන්න ඕනේ විශේෂයෙන් අපේ වයසත් එක්ක ටිකක් මේවත් එක්ක අපි අඩුයි කියලා හිතනවා. විශේෂයෙන් දැන් මගේ පැත්තෙන් මං සෑහෙනට මේවත් එක්ක ගොඩක් අය නමුත් නොයේගේ පැත්තෙන් අඩුවක් තියෙන. ඒ අඩුව උඩ තමයි අර සතුරුව අනිවාර්යෙන් ඒක තමයි. ඔව්. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ දැන් නොයල්ගේ ෆෝන් එකේ තියෙන Facebook account එකේ පාව පොඩි සෙටින්. ඒ අඩුවෙන් ගන්නවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන් අපි වයසට යනවා කියන්නේ නොයල් මුහුකුරා වෙනවා මම කියන්නේ නම් අපි එන්න තරුණ වෙනවා. ඒ නිසා තරුණයෝ මතක තියාගන්න ඕනේ අපිව හැක් කරන්න අපි වෙනකොට ඔයා දැනගන්න ඕනේ කායකද මේ හැප්පෙන්න එන්නේ. එයාගේ IT knowledge එක කොහොමද? එයාගේ social media දැනුම කොහොමද? ඉතින් ඒ දැනුම මම කියන්නේ මගේ වයසේ ඉන්න සහ මට වඩා වැඩිමල් ඉන්න වැඩිහිටියෝ සියලුම දෙනාම අවබෝධ කරගෙන වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අන්න ඒකයි අනිවාර්යයෙන්ම. ඔව් ඒක තමයි සමාජමය පණිවිඩය. මමත් අදගත්ත ඒ අධ්‍යක්ෂකම තුළ මේ මං ඉදිරියේදී ගාක් ඒ ගැන තව හදාරලා පරිස්සම් වීමට කටයුතු කරනවා. ඔව් ඒ කියන්නේ නොයල් අපේ ජීවිතය යනකොට පාර යනකොට රෙඩ් ලයිට් එකයි ග්‍රීන් ලයිට් එකයි දෙන මේ ආවේ නොයල් රෙඩ් ලයිට් එක. රෙඩ් ලයිට් එක ඒකනේ. ඔව් හැබැයි ඒකට අහුුනේ නැහැ. ලොකු දෙයක් ඒක. නමුත් ඉතින් දැන් මං අගේම හෙට තව කෙනෙක් මේකට භාජනය කරගන්න ඕනේ. අර කට්ටියගේ ඒක මේ වෘත්තිය වගේ වෙන්නේ දැන්. අනිවාර්යෙන්. ඔය මොක හරි රාජා කියන මිනිස්සයා හරි අර ඩයස් කියන හරි එයාලගේ එකම පරමාර්ථය කවුරු හරි බිලිබාගෙන කඩා ගන්නනේ. ඉතින් අපි ඒකෙන් පුළුවන් තරම් ඒකට මුණ දීලා ඒක නොවෙන්න වග බලා ගන්නයි ඕනේ. හරි අපිට මේ සුගත අංකල් කියන මහත්මයා අහනවා වෙනත් ළමයෙක්ගේ පුද්ගලයෙක්ගේ නමින් ඔන්ලයින් බැංකුවක නමක් හදුවොත් කොහොමද වෙන්නේ කියලා.
මතක තියාගන්න මේ ලංකාවේ පවතින නීති අනුව අනිවාර්යෙන් අපි account එකක් හදන online හෝ physical හෝ ගිහිල්ලා හදන එකට අනිවාර්යෙන්ම අනන්‍යතාවයේ තහවුරු වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේ බැංකු පද්ධතිය තුළ මේ frauds වලට වංචාකාරයන් ඒකත් හොඳ ප්‍රශ්නයක් අහන්නේ මේක ආණ්ඩුව වෙත යොමු කර දු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අහන ප්‍රශ්නේ තමයි online හදු. මම හිතන්නේ online හදුවත් අනන්‍යතාවයේ තහවුරු කරන්න ඕනේ. NIC එක සහ මේක. ඒ නිසා මේ බැංකු පද්ධතියටත් පොඩි අපි උඩින්ම මැසේජ් එකක් දාමු. මෙහෙම හදනවනම් මේක බලන්න කියලා. ඒ කියන්නේ පුද්ගල අනන්‍යතාවයනේ. මොකද අපිට මේ පුද්ගලයව trace කරන්න අපිට නෙමෙයි මේ CID එකට හෝ trace කරන්න තියෙන එකම අවශ්‍යතාවය තමයි බැංකු account එක හරහා NIC එක හරහා නෝය. ඔයක තමයි ඒක තමයි. ඒ හින්දා අර ඒ පුළුවන් තරම් බැංකුත් දැනට මට තේරෙන විදිහට පුළුවන් තරම් කවර් කරනවා. ඔව්. ඒත් ඉතින් තව අඩුපාඩු තියෙනවා. ඒකනේ මෙයාලා මේ රින්ගන්නේ. හරි. හරි ඉතින් අද දවසේ අපි ඔබගේ දැනුම සඳහා අපි වටිනා වීඩියෝ එකක් ගෙනාවේ. අපි අපේ ජීවිතය තුළ යනකොට අපි කොයි වෙලේද දන්නේ නැහැ මේ සතුරාගේ දවසේනේ සතුරාගේ පැය එන්නේ. අපි ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම අපි අදහන ආගම ධර්මයක අපි හැමෝටම සාධාරණයක් හිටු කරලා තමන් දහඩිය මුදලින් සල්ලි හම්බ කරන්න ඕනේ. ආව හරි හම්බ කරන මුදල් වලින් හරි හම්බ ලෙස වියදම් කරන්න ඕනේ. එහෙම වුණොත් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. නමුත් අනිවාර්යෙන් මේ දේ වලකින්න ඔයාලට කටයුතු කරන්න තමයි අපි ඔයාලට කතා කළේ. ඔයාලට පුළුවන් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මාත් එක්ක අද එකතු වුණේ ඔයගලත් එක්ක එකතු වුණා මම ෆොටෝස්ටාර් ලලිත ඇකඩමි ලලිතාවේ සුන්දර ඒක හැමෝම දන්නවා අපේ සෝෂල් මීඩියා තුළ. මාත් එක්ක එකතු වෙන්නේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මගේ ශිෂ්‍යයෙක්. ඔහු මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. ඔහු මිනින්දෝරුවේ කෘතියෙන් ඒ වගේම කලාකාමී බොහොම සෞහෘදයක් ඇත්තටම හොඳ හිත තියෙන මගේ වැඩමුළු ගණනාවකට සහභාගී වෙලා ජීවිතේ ගොඩක් අත්දැකීම් අරගෙන අපේ ළමයිට උදව් කළා මටත් උදව් කළා එහෙම හොඳ තැනක ඉන්න කෙනෙකුට හොඳ දෙයක් තමයි වෙන්නේ නරක දෙයක් වෙන්න ගියත් ඒක ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ ඒ වගේම තව දැන් නොයල් ගැන කියන්න ඕනේ නොයල් ජයසුන්දර කියන්නේ මේ අලුත්ම මේ පහුගිය ඡන්දෙන් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික මන්ත්‍රීකම ලැබූ කෙනෙක්. ඒ නිසා සතුට හැප්පිලා තියෙන වැරදි කෙනෙක් ගැන කියන එක මතක් කරනවා. අවසාන වශයෙන් නොයල් මේගොල්ලන්ට දෙන්න තියෙන පණිවිඩය. අවසාන වශයෙන් කියන්න තියෙන ඒකයි. දැන් අපි මේ අලුත් රජා බිහි වුණෙත් මේ ඔය මෙච්චර කල් තිබිච්ච වංචා දූෂණ ඔය මගඩි නැතර කරන්නනේ. එකම අරමුණ උගාක් අය මං හිතන්නේ ඡන්දේ දුන්නේ මේ ඒ අරමුණින්. ඉතින් ඒ තුල දැන් තාම ඒ වගේ දේවල් වෙනවා. දැන් මට වෙච්ච වගේ. ඉතින් අපි උපරිම උත්සාහයක් දරන්න ඕනේ අපි දෙගොල්ලම සහයෝගයෙන් මේ රජයත් මේ පාලනයත් ඒ වගේම අපි වගේ සාමාන්‍ය සමාජෙත් එකතු වෙලා ඒව නැති කරන්න පුළුවන් තරම් ක්‍රියාත්මක. දැන් අද අපි මේ විදියට හරි ක්‍රියාත්මක වගේම ඔබතුමාලාටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒක නිකන් ඒ තනියෙන් විසඳා ගන්න නැතුව ඒකේ අවසානයේ දක්වා විසඳගෙන මේ ඉවර කරගෙන මේක හරි ඉවර කරගෙන මේක ටික ටික හරි ලංකාවෙන් අඩු කරලා යහපත් සමාජය යහපත් රටක් ගොඩනැගීම උත්සාහ කරන්න කියලා තමයි මේ මගේ එකම ඉල්ලීම. රයිට් බොහොම ස්තුතියි නොයල්. ඒ වගේම මේ විශේෂයෙන් මතක් කරනවා ඡන්දෙදී අපි සෝෂල් මීඩියා පාවිච්චි කළේ නැහැ කිසිම වෙලාවක. ඒක බොහොම නැචරල් නෝමල් සාමාන්‍ය විදිහට අපි ගලාගෙන යන්න තියුණා. අපි කියන නෝමල් විදිහට කියලා. නමුත් අපි ඔයාට මේ විශේෂ ආරංචියක් කරන වෙලාවේ තමයි අපි සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ. නමුත් අපි ඉදිරියට නොයල් හොඳට කතා කරලා හොඳ පණිවිඩයක් දුන්නේ. නොයල් එක්ක අපි ඉදිරියේදීත් ඔයගොල්ලෝ හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සිද්ධිය කරන කොටගෙන අපි තවත් ඔයාට හම්බ වෙලා කතා කරන්න බැරිද? සියලු දෙනාටම ජයන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. අයිබෝන්.